නැගේ ඇඳුම මහන විදිය බලමු. හරි සිම්පල් විදියට තමයි ඇඳුම හදන්න මම කියලා දෙන්නේ. මේ තියෙන කලිසමේ බ්ලොක් එක. හරිද? එතකොට මේකෙදි රෙදි පොටවල් 4ක් නමන්න. නැම්ම එන පැත්ත නෙවෙයි අනිත් පැත්තට මෙන්න මේ හැඩේ කපන්න. මෙතන හැඩයක් තියෙනවනේ. ඒ හැඩේ කපන්න නැම්මෙන්නේ නැති පැත්තට. ඊට පස්සේ මේක දිග ඇරියාම මෙන්න මේ වගේ පළු දෙක තියෙනවා. හොඳ පිට මූණට මූණ තියලා. මෙතන තියෙන පොඩි රවුම් හැඩයක්. ඒ පළවෙනි රවුම් හැඩේ විතරක් මහ ගන්න ඕනේ දෙපැත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ රවුම් හැඩ දෙක එකට අහු වෙන විදිහට කලිසමක් වගේ හැදෙනවා. මේක දෙපැත්තෙන් අල්ලන්න. ඊට පස්සේ යට ඔයාට එනවා කලිසමේ යට කොටස. ඉන්සීම් එක පැත්තේ ඒක මහන්න. ඉතින් මම මේ කලිසම නිකන් මේකට අඳලා බැලුවේ. ඊට පස්සේ මෙයාගේ කෝට් එක නත්තල් ඇඳුමක් නේදන් ඉන්නේ. ඒ කෝට් එකත් මම ලේසි බ්ලොක් එකක් තමයි මේ දීලා තියෙන්නේ. ඔයාලට පළු ගොඩක් කපාගෙන මහන්සි වෙන දෙයක් නැහැ. මේක ලේසි බ්ලොක් එකක්. මේක වටේට සුදු පාට පයිපින් එකක් අල්ලන්න ඕන. ඒක වෙල්බෝ නෝමල් රෙදි වලින් තමයි මම අල්ලන්නේ. පයිපින් එක චුට්ටක් මහතට තිබ්බම ලස්සනයි. ඒතර ඔයාලට මේ පයිපින් එක කැමති විදිහකට අල්ල ගන්න පුළුවන්. මම සුදු පාට පටියක් කපලා මේකේ වටේට අල්ලන එක තමයි කරන්නේ. ඒතර මේ සුදු පාට පටි චුට්ටක් මම මහතට අරගෙන තියෙනවා. මහතට අරගෙන මේ පටිය මම දෙපැත්ත නවනවා මේ විදිහට. ඒතකොට ඔයාලට මේක මෙහෙම දෙපැත්ත නවලා අල්ලන්න අමාරු වෙන්න පුළුවන්. එහෙම වුණාම ඔයාලට මහන්න පුළුවන් පහසු ක්‍රමයකට මේක වටේට පටි අල්ල ගන්න. මම පටිය මෙහෙම මැදින් අල්ලන. මේ එන්නේ ඇඟේ පිටිපසට එන කොටස. මෙතනින් අල්ලන්න පටන් ගන්නවා. මම මේක වටේට මෙහෙම අතෙන් හදන ගමන් පටිය දෙපැත්තෙන් නවන ගමන් මේක වටේට පටිය අල්ලගෙන යනවා. මේ පයිපින් එක කැමති විදිහකට අල්ලගන්න ඇඳුම වටේටම. මෙතන සම්පූර්ණම ෂර්ට් එක කියමුකෝ. නැත්තම් නැද මේ උඩ කොටස සම්පූර්ණම මෙතන තියෙනවා. මේක වටේට චුට්ටක් මහතට මේ වගේ සුදු පාට පයිපින් එකක් අල්ලගන්න. ඊට පස්සේ මේකේ අත එහෙම දාන්න මම ලේසි විදියට හදලා තියෙන. මේ බලන්න මේක මහන්න අමාරු නෑ. සාමාන්‍යයෙන් අපි ඇඳුමක් මහනවා වගේ ඉස්සරහා පිටිපස්සේ පළු ඔක්කොම කපාගෙන මහන එක චූටි චූටි කැල්ල ලොකු වෙලාවක් යනවා. ඉතින් මේක එහෙම වෙන්නේ නෑ. ඔයාට ඉක්මනට මහන්න පුළුවන්. මොකද සිම්පල් ටොයි එකක් විදියට යන්නේ. අපිට මේක අඩු ගානකට දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මෙහෙම ඇඳුම දෙන මේ ඇඳුම ඔයාලට මම ඊට වඩා චුට්ටක් කොට කරලා එවන්නම්. ඊට පස්සේ නත්තල් තොප්පිය. ඒක මම බ්ලොක් එකේ ඇඳලා එවනවා. මෙන්න මේ විදිහට දෙපැත්ත මහ ගන්න. එතකොට මේ බෝලේ අල්ලන්න ඔයා ප්ලේ බෝ රෙදි කොටසක් අරගන්න පොඩි කොටසක් අරන් ඒකේ මැදට පැඩින් ටිකක් දාලා අතේ මෙහෙම ගුලි කරාම ගුලියක් හැදෙනවා. හරිද? ඊට පස්සේ ගුලියේ රෙදි ටික එකතු වෙන අපිට මැෂින් එකේ මහ ගන්න පුළුවන්. මම මේ සරල නිර්මාණ ක්‍රම කියලා දෙන්නේ. ඊට පස්සේ මේ ගුලිය තොප්පිය උඩ සිදුරක් වගේ හිටින්න දෙලා ඒක ඇතුළට දාලා මෙහෙම අපිට එකතු කරලා මහන්න පුළුවන් තොප්පියේ මුදුන. බලන්නකො මේක අමාරු දෙයක් නෙවෙයි. මේ බලන්න කෙලවර බෝලේ ඇතුළට දාලා තමයි මහලා තියෙන්නේ. අනිත් පැත්තට ගත්තම තොප්පිය උඩ සුදු පාට බෝලයක් වගේ ඔයාලට පේන්න තියෙන. ඉතින් මේකම මේ විදිහට මහන්නේ අපිට ලොකු මහන්සියක් වෙලා මේ ටොයි එකේ ඇඳුම් නිර්මාණය කරන්න බැහැමුත් ලොකු ගානකට දෙන්න වෙනවා. සිම්පල් ටොයි එකක් විදිහට යන්නේ. ඊට පස්සේ තොප්පියේ වටට ගන්න ඕන වාටිය මෙන්න මේ වගේ සුදු පාට රෙදි කොටස අරගෙන දෙකට නවලා වලල්ල මහ ගන්න තොප්පියේ මෙෂර්මන්ට් එකට. ඊට පස්සේ මේක අල්ලන්න ඕන තොප්පේ යටට වාටියක් වගේ පේන විදිහට ඒකත් කැමති විදිහට අල්ලන්න පුළුවන්. මම එක ක්‍රමයක් කියලා දෙන ක්‍රම ගොඩක් තියෙනවා. මේක අල්ලනකොට තොප්පිය හොඳ පිටින් තියාගෙන වලල්ල හොඳ පිටින් මේක ඇතුළට දාලා මහන්න. එතකොට වලල්ලේ හොඳ පිට තොප්පේ කන පිටට තමයි සෙට් වෙන්නේ. මේ බලන්න. වලල්ලේ හොඳ පිටයි තොප්පේ කන පිටයි එකට තියලා තමයි මේක රවුම මහන්නේ මෙහෙම. ඊට පස්සේ මොකද අර සුදු පාට කොටස මහලා අනිත් පැත්තට නැව්වම හොඳ පිටට ඒකේ හොඳ පිට පේනවා. මේ බලන්න දැන් දිග ඇරියම රෝස රතු පාට කොටස තියෙන හොඳ පිටින් සුදු පාට කොටස තියෙන කන පිටින්. මේක උඩට නැව්වම තමයි සුදු පාට කොටසේ හොඳ පිට අපිට පේන්නේ. ඊට පස්සේ උඩ තියෙන රෙදි කොටස යටට නවලා දෙපැත්තෙන් පොඩි මෙහුන් දෙකක් දාන්න පුළුවන්. ඒකට අර ඝනකම වාටියක් වගේ තොප්පියේ වටේ කොටස තියෙනවා. ඉතින් ඉක්මනට මේ තොප්පිය වලට මේ විදිහට හදාගන්න පුළුවන්. මේ බන් මේ කොටස යටට නවලා දෙපැත්තෙන් පොඩි මෙහුන් දෙකක් මම දානවා. එතකොට ඉතින් අර වාටිය ලොකුවට තියෙනවා. වාටිය වැඩියෙන් කොටස ඇතුළට නවලා පොඩි මෙහුන් දෙකක් තොප්පියේ දෙපැත්තෙන් දාන්න. එතන මෙන්න මේ වගේ තොප්පිය තියෙනවා. මේක ඔළුවට දාන්න පුළුවන් ලබුගේ. මේ ලබුගේ නම් කන් දෙක දාලා මැහුවට අපිට කන් දෙක පේන්නේ නැහැ. තොප්පිය දැම්මයින් පස්සේ කන් දෙක වැහෙනවා. ඇඳුම අපිට මෙහෙම එකතු කරලා මේකට තව අත් දෙක මහනවා. අත් දෙකත් මම සරල ක්‍රමයකට තමයි කියලා දෙන්නේ. ඇඳුම වලට පුළුවන් පොඩි මැහුමක් දාන්න ඊට පස්සේ එකතු කරලා ඒ ඇඳුමේ පළු දෙක එකට වහලා පියන වගේ ඉනි තියෙන්නේ වහලා. ඊට පස්සේ කලිසම මම මෙහෙම වාටිය මහලා ගන්නවා. කලිසමේ කකුලේ යට වාටිය මහලා අරගෙන මේකට ඉලාස්ටික් එකක් දාන්න ඕනේ. කලිසම උඩ නවලා 60 කටුවකින් අපිට ඉලාස්ටික් එක දාන්න පුළුවන්. මම මේකේ කලිසම ගොඩක් දිගට කපාගෙන නැහැ. ඉන නවලා මෙහුවොත් කලිසම මදි වෙන නිසා මම ඉන වටේට ඉලාස්ටික් එකක් අරගෙන ඉලාස්ටික් එක වලල්ල වගේ මහනවා. ඉන වටේ මෙෂර්මන්ට් එකට තමයි මම ඉලාස්ටික් එක ගත්තේ. ඊට පස්සේ ඉලාස්ටික් එක කලිසමේ ඉන දෙපැත්ත තියෙනවනේ කලිසමේ. ඒ දෙපැත්තට තියලා ඉලාස්ටික් එක දෙකට බෙදලා ටැග් දෙකක් දාගන්න. එතකොට සමාන්තරව දෙකට බෙදීමක් වෙනවනේ. ඊට පස්සේ නිකම්ම කලිසමේ උඩ වාටියට තියලා මෙහෙම ඇදලා රවුමට මහලා දානවා. ඉතින් එහෙම මැහුවත් ප්‍රශ්නයක් නැහැ. මොකද වෙල්බෝ රෙදි වල නූල් විදෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මම සරලව කලිසම මහලා තියෙනවා. ඒක මට මහන්න ඕනේ. මම උඩ ඉඩ තියලා නැහැ. ඔයාලට මම බ්ලොක් එකේ උඩ තියලා ඇදලා එවන්නම්. ඔයාලට පුළුවන් එතන නවල මහලා යතුරු කටුවකින් ඉලාස්ටික් එක දාන්න. ඊට පස්සේ මම පොඩි කොටු දෙකක් කපා ගන්නවා මේ විදිහට. කොටු දෙකක් කපලා කොටුවේ යට නවල මහනවා අතේ යග වාටිය. මෙහෙම නවලා මහගෙන මේවා ලොකු දේවල් නෙවෙයි. මං හිතන්නේ අලුතෙන්ම නිර්මාණ ඉගෙන ගන්න ආවයට අමාරුයි නම් කියලා දෙනේවා තේරෙන්නේ නැත්නම් අහන්න.
මොකද මම ටිකක් කතා කරන විදිහේ වේගය වැඩි. ඔයාලට මේ වේගෙට මහන්න බෑ. මෙතනින් කරන්නේ කියලා දෙන එක විතරයි. වීඩියෝ එක නවත්තන ගමන් තමයි ඒ කොටස් හදන්න ඕන. බලන්න චූටි කෑලි දෙකක් මම අග මහලා දෙපැත්ත මහලා මෙහෙම කප් එක වගේ හදාගෙන තියෙනවා. ඊට පස්සේ මේක මෙතනට තියලා මහන එක තමයි මම කරන්නේ. දැන් සමහරවිට ඇත්තම මිනිස්සෙක්ට ඇඳුමක් මහද්දි මෙහෙම මහලා අඳින්න බෑනේ. ඉතින් අපිට මේ සිම්පල් ටොයි වලට මෙහෙම සරලව ඇඳුමක් මහන්න පුළුවන්. ලොකු මහන්සියක් ගන්න නැතුව ඉක්මනට හදන්න පුළුවන් ඇඳුමක් ඕනි හදන්න. ඊට පස්සේ මේ සිදුරට අත තියලා මේක රවුමට කවාකාරව මහන්න. අත් දෙක මේ විදිහට මහලා ගන්න. ඊට පස්සේ යාට මේක අඳන්න පුළුවන්. අඳින එකත් හරි ලේසි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕන නම් මෙතන පොඩි මැහුමක් දාන්න, නැත්නම් අලවන්න ඇඳුම කැමති විදිහක්. ෆ්ලෙක්සින් කෑල්ලකින් තමයි මම මෙයාගේ ඉන හදන්න. එතකොට මේක මහන්න ඕන කරන අමුද්‍රව්‍ය වලට සමහරට මේ දේවල් මම එකතු කරලා නැතුව එතවාට මේකෙදි කළු පාට වෙල්බෝ පටියක් උනත් බෙල්ට් එක වගේ මහලා ගන්න පුළුවන්. එතන මම බෙල්ට් එක ලස්සන කරන්න මේ දාන එක ඇත්තටම බෙල්ට් එකකට දාන කෑල්ලක් නෙවෙයි බෑග් වලට ගන්න බැජ් එකක්. මම කලින් ගෙන්නගෙන තිබුණ එකක්. ඒක දාලා මෙයාව ලස්සන කරනවා. ඉතින් ඒ වගේ ඔයාලට මොනවා හරි නිර්මාණශීලී දේවල් ඒවට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ රැල්ලක් හදාගන්න ගැහණු ළමයාගේ ඇඳුම මහන්න. ඒතර මේ රැල්ල ටිකක් දිගින් වැඩි රෙදි කොටසක් අරගන්නවා. කැමති දිගක් ගන්න සාය දිග මම නම් ගත්ත සාය කොට වැඩි. මීට වැඩි දිගට අරගන්න. ඒකේ අග මහලා උඩ ඔයාට පුළුවන් අතේ මහන ඉදි කටුවකින් බොරු නූල් ඇදලා රෙද්ද ලං කරන්න පුළුවන්. මැෂින් එකේ නූල දුර දාලා මහලත් නූල ඇදලා රෙදි ටික ලං කරලා මේ රැලි හදාගන්න පුළුවන්. ඉන වටේ ප්‍රමාණයට මෙහෙම රැල්ලක් හදාගන්න. මේක අමාරු නැහැ තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අහන්න. එතකොට මෙයාගේ ඇඳුම කොටස මම හදන්නේ සම්පූර්ණයෙන්ම එකපාර අඳන්න පුළුවන් ලේසි ඇඳුමක් විදිහට. ඒකටත් මම මේ වගේ බ්ලොක් එකක් තමයි හදලා තියෙන්නේ. තනි පළුව කපන්න පුළුවන් නේ. මෙතනදී ඇඳුම මහන්දී පොඩ්ඩක් වෙනස්. ඒකෙදි මම රෙදි කොටසක් අරන් තියෙනවා. මේ රෙදි කොටස ඩබල් කොටන් එකකින් මම අරන් දෙන්නේ. ඒතර මේකෙදි ගන්න රෙද්ද මේක කියලා අපිට නියම කරන්න බෑ. ඔයාට කැමති රෙදි එකක් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයාට ලස්සනයි කියලා හිතන කැමති රෙදි එකක් ගන්න. ඉතින් ඉන්ටර්නෙට් එකේ යාලට අන්දලා තියෙන්නේ ගොතුපු ඒවා. ඔයාට ගොතන්න පුළුවන් කෙනෙක් නම් ගොතලා ඇඳුමක් දාන්න පුළුවන්. හැබැයි ඒකට යන මහන්සිය කාලේ වැඩි නිසා මේ වගේ එකක් මහන එක ලේසි. මේක මං ඉස්සරම් පෑනෙන් අඳිනවා. ඉන පැත්ත නෙවෙයි යටනේ ඉන එන්නේ. උඩ අත් දෙකේ සිදුර තියෙන බෙල්ල ඔය ඔක්කොම ටික මෙහෙම මං පෑනෙන් අඳිනවා. ඇඳලා ඒ ටික මෙතන මහනවා. ඉන පැත්ත මහන්නේ නැහැ. උඩ තමයි මහන්නේ සම්පූර්ණයෙන්ම. ඉන පැත්ත මහන්නේ නැතුව. එතකොට මෙතන සිදුරත් අනිවාර්යෙන් ඇඳ ගන්න. මේක අපි කපලා අයින් කරන්න ඕන. කලින් එකේ වගේම තමයි මේකෙත් මම අත් දෙක මහන්නේ. මුලින්ම කරන්නේ මේකේ අර පෑනෙන් ඇඳගත්ත උඩ කොටස් ටික ඇඳුමේ උඩ හැඩයේ සම්පූර්ණ දෙපැත්තත් එක්කම මෙහෙම මහලා ගන්නවා. මහලා වැඩි රෙදි කොටස් ටික කපලා අයින් කරනවා. ඊට පස්සේ සිදුරු දෙක කපනවා. මේක ඊට පස්සේ මෙතනින් ඉන ගාව මැහුවේ නෑනේ. එතනින් හොඳ පිට හරවනවා. හොඳ පිට හැරෙව්වම මෙන්න මේ වගේ ඇඳුම සම්පූර්ණ ඉස්සරහ කොටස බලා ගන්නවා. මේක නික ලස්සනට තියෙනවා. ඒ කියන්නේ මේකේ මැහුම් කෙලවරක් පේන්නේ ඉන හරියෙන් විතර අපිට මැහුම් කෙලවර පේන්නේ මේ ඇඳුමේ. මේක සම්පූර්ණයෙන්ම සීල් වෙලා තියෙන මේ සිදුරු දෙක පොඩක් එහෙම යනවා අතාල්ලනකොට ඒ නිසා සිදුරු දෙක වටේ පොඩි මැහුමක් දැම්මට කමක් නැහැ. නැත්නම් අතාල්ලන වෙලාවේ එක පොටක් අහු වෙන්න පුළුවන්. පොටවල් දෙකම අහු වෙන්නේ නැතුව. ඊට පස්සේ මේකේ අතත් අල්ලන්නේ අනිත් එකේ වගේම තමයි අර සිදුරු ගාන්න පොඩි රෙදි කොටුවක් අරගෙන කොටුවේ සයිඩ් එක මහලා අග වාටිය මහලා මෙතනට තියලා නිකම්ම මහන්න තියෙන මේ තියෙන්නේ ඊළඟට සාය කොටස අල්ලන්නේ. දැන් මේකේ ඉන උස වැඩි සායට වඩා. ඔයාලට මීට වඩා සාය දිගට ගන්න පුළුවන්. මගේ ඉන මේකේ උස වැඩි. ඊට පස්සේ මේ විදිහට හරිමැද තියලා දෙපැත්තට මහන්න. සාය කොටසයි උඩ හැට්ට කොටසයි හොඳ පිට මූණට මූණ තියලා හරිමැද තියලා සම්පූර්ණ මහලා ගන්න. ඉතින් මෙන්න මේ වගේ මේක අඳන්න පුළුවන්. මේ බලන්න ඉන කොටස පොඩක් උසින් වැඩි. ඔයාට අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ පිටිපස්ස දැන් හැට්ට කොටස ලස්සනට තියෙනවනේ. පහළ කොටස අපිට පුළුවන් කන පිටින්ම මහන්න. නැත්නම් එහෙම නවල මහන්නත් පුළුවන්. හැබැයි කන පිටින් නවල මැහුවම ගවුමක් වගේම තියෙනවනේ. ඒ නිසා කන පිටින් නවල මහන්නතු කන පිටින් එතන සාය කොටස වලට මහන්න පුළුවන්. හැට්ට කොටස ඉතුරු කරන්න. මොකද හැට්ට කොටස කෙලවර ලස්සනයි. අපි ඒක කන පිටින් මහලානේ පළු දෙකක් හොඳ පිට හැරෙව්වේ. ඒ නිසා සාය කොටස විතරක් මහලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට අත් දෙක අල්ලන එක මම විශේෂයෙන් ඔයාලට පැහැදිලිව කියන්නේ ඔරදි කෑලි දෙකක් අරගෙන අග වාටිය මහලා ඒකෙන් කොටු දෙකක් මහගෙන ඒ කියන්නේ වලල්ල වගේ දෙකක් මහගෙන අතට අල්ලනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම ඇඳුම අඳලා තියෙනවා. මෙයාගේ S2 ඇදලා මහන්න මම කලින් ටොයි එකේදී S2 ඇදලා මහන්න කියලා දුන්නා. ඉතින් මෙතනදී මම කියලා දෙන්නේ පොඩි දේවල් ටිකක්. ආයි ඉන්ටර්නෙට් එකේ කෙනාගේ කන් දෙක උඩ ටිකක් ලං වෙලා වගේ තියෙනවා. මේකෙත් මම ඒ නිසා කනට පොඩි ටැග් එකක් එහෙම දානවා. ඊළඟට මේ රවුන්ඩ් එක හොඳ පිට මූණට මූණ තියලා මෙන්න මේ රවුන්ඩ් එක මහගන්න. මේ රවුන්ඩ් එක මහන්නේ අර යා හෙඩ්ෆෝන් එකක් දාගෙන ඉන්නවා වගේ එකක් තිබුණා ඉන්ටර්නෙට් එකේ. ඒ දෙකනේ අපි මේ මහන්නේ. ඉතින් මේ හෙඩ්ෆෝන් එක අපි රෙදි වලින් නිර්මාණය කරන්න තමයි මේ යන්නේ. මෙතනදී ඔයාට ප්ලේබෝව මිලිමීටර් 10 වගේ රතු රෙදි එකක් තියෙනවා. හොඳයි. මම මේ අරන් දෙන්නේ වෙල්බෝ දිග බූල් එක. ඒතර මේකේ ප්ලේබෝව එකේ කොට බූල් එක තරම්වත් බූල් එක දිගට නැහැ. වෙල්බෝ එකේ. ඉතින් මේකේ කන් දෙක මම මෙහෙම ටැග් එකක් දාලා ඊට පස්සේ මේ හදාගත්ත රවුන්ඩ් එකට පටියක් මහන්න ඕනේ. ඒ කියන්නේ වෙල්බෝ නෝමල් රෙදි එකකින් ඔළුවට බෑන්ඩ් එක වගේ රෙදි පටියක් මෙහෙම දෙකට නවලා මහලා මේක හොඳ පිට හරව ගන්න ඕනේ. ඊට පස්සේ මේක
මම මේ S2 ඇදලා මහනවා. කලින් එකේ S2 ඇදලා මහුව විදිහට මේකෙත් S2 ඇදලා මහන්න. මොකද මට චුට්ටක් මෙයාගේ මූණ උඩට ගිහින් වගේ නිර්මාණය හදනකොට මේකේ S2 අනිවාර්යෙන් ඇදලා මහන්න කියලා එහෙම කියන්න බෑ. ඔයාට මූණේ ලස්සන මදි වගේ නම් S2 ඇදලා මහලා ඒ ලස්සන මතු කරගන්න පුළුවන්. බෙල්ල පිටිපස්සට ඔළුව ඇදලා මහලා මූණ ඇඟයි වෙන් කරගන්න පුළුවන්. ඒක ඔයාගේ S2කට පේන විදිහට ඒ ලස්සන මතු කරගන්න. මම මෙයාගේ S2 පොඩ්ඩක් ඇදලා මෙතන නපුරු පෙනුමක් එනවා. ඊට පස්සේ මේ හදාගත්ත බෝල දෙකේ අපි එක කැපුමක් දාලා තමයි මේක හොඳ පිට හරවන්නේ. ඉතින් මේ කැපුම තියෙන හරියට පැඩිම් පුරවන්න ඕනේ. මේ විදිහට පැඩිම් පුරවලා ගන්න. පැඩිම් පිරෙව්වට පස්සේ මෙන්න මේ වගේ ඔයාට මේ බෝලේ සෙට් කරගන්න පුළුවන් හදාගත්ත රෙදි පටිය අගට. ඒ කියන්නේ පැඩිම් පුරවපු කෙලවර කැපුමක් තියෙනවනේ. ඒ රෙදි කොටස අතින් පොඩ්ඩක් මෙහෙම අල්ලා ගන්න. ඒක අමාරුයි අල්ලගන්න. හැබැයි පුළුවන්. මෙහෙම අතින් අල්ලගෙන එතනට තියලා මෙන්න මේ රෙදි පටි කෑල්ල මෙහෙම අල්ලලා මහන්න ඕන. එතකොට අර හෙඩ්ෆෝන් එකක් දානවා වගේ අපිට මේක ඔළුවට තියලා අතේ මහන ඉදි කටුවේ තමයි මහන්න වෙන්නේ. මෙන්න මේ කොටස මෙන්න මේ වගේ හදාගත්ත කොටස ඔළුවට මෙහෙම තියලා අතේ මහන ඉදි කටුවේ මහන්න. ඒ මහනකොට එක පැත්තක එකක් මහලා ඉදි කටුව කපන්න එපා. නූල කපන්න එපා. එතනින් ඒ කන වගේනේ අපේ කන තියෙන තැන වගේනේ. එතනින් ඔළුව ඇතුලෙන් ඇතුළු කරන් එහා පැත්තේ කන තියෙන හරියට ඒ හෙඩ්ෆෝන් එක තියෙන හරියට යවලා ඒ විදිහට මහගන්න. එතකොට හරි. ඒතර දෙපැත්තම හොඳට ශක්තිමත්ව මැහෙනවා. ඊළඟට ඔළුව උඩ තියෙන දෙකන් එක හෙඩ්ෆෝන් එකේ උඩ කොටස තියෙනවනේ. රතු පාට තියෙන නිකන් රෙදි එක. ඒක පල්ලෙහාට වැටෙන්න පුළුවන්. එතන ඕනනම් B6 ගම් ටිකක් දාලා ඇතුලෙන් අලවන්න පුළුවන්. ඉතින් මේ වගේ නිර්මාණයක් හදද්දී ටිකක් මහන්සි වෙන්න ඕනේ. අර පොඩි පොඩි කොටස් තියෙන නිසා. හැබැයි සිම්පල් ටොයි එකක්. මේක ඔයාලට 1000කට වගේ දෙන්න පුළුවන්. ඊළඟට බෙල්ල වටේට මම මේකත් හදලා තින්නේ වෙල්බොරි තියවල පටි පටි එකතු කරලා අර තොප්පියගේ බෝලයක් මෙහුවනේ. ඒ විදිහට බෝලයක් මහලා මේක හදලා තින්නේ. ඒක හදන විදිහට මම ඔයගොල්ලන්ට දෙනවා. ඉතින් මේ වගේ මේ දෙක මහලා තියෙනවා. මේක ක්‍රිස්මස් එකට දෙන ටොයි එකක් විදිහට දෙන්න පුළුවන්. ලබුබූ කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ කාටුන් එකක්නේ. එතකොට ඒක මේ විදිහට නත්තලට ගැලපෙන විදිහට හදලා මේ දෙන්නම ඔයාලට විකුණන්න පුළුවන්. එක්කෙනෙක් 1000ට තමයි මම දෙන්නේ. ඔයාලටත් ඒ වගේ දෙන්න පුළුවන්. අර අපිට අමුද්‍රව්‍ය කොස්ට් එක අඩු වුණාට මේකේ මහන්සිය ටිකක් වැඩිපුර යන අමුද්‍රව්‍යත් අඩුවීම කියන්න බෑ. මොකද අර පොඩි පොඩි කෑලි මහන නිසා ඇඳුම, සපත්තු, තොප්පි ඒ වගේ දේවල් නිසා අමුද්‍රව්‍යත් සාමාන්‍ය ප්‍රමාණයට යනවා. ඉතින් මෙන්න මේ විදිහට මේක සම්පූර්ණයෙන්ම වෙල්බොර රෙදි වලින් ලස්සනට මහන්න පුළුවන්. මූණ එම්බ්‍රොයිඩර් මූණටත් අපිට ගාණක් යනවනේ. මූණ එම්බ්‍රොයිඩර් මූණ ගන්න එක තමයි ලේසි. අපි නිකම්ම මේ මහනවට වැඩිය එම්බ්‍රොයිඩර් මූණ ගත්තම පොඩක් ඒක අර ලස්සන පෙනුමක් එනවා.